යන්නේ වලව්. හරි බං මේක නෙවෙයි ඉතින් වෙන්න තියෙන්නේ ඉතින් අපේ බොසා කෙනෙක් ඉන්නවා මීගහ පැත්තේ ඉතින් බැලේ කිව්වා උන්ගේ ගෙවල් පැත්තේ වලව්වක් තියනවලු වලව්ව බලන්න එන්න කියලා බං ඉතින් වලව්ව බලන්න ගියා විතරයි බං උඩ අතනිය වෙලාලු ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ බං මම තනියම ඉතින් වැඩේට බැස්සා ඉතින් වැඩේට බැස්සා කියන්නේ බං ඉතින් පේනවනේ ඉතින් අඩි දෙකයි තිබ්බ වලව්ව ඇතුළට ඇවිල්ලා පොළොව කඩම් බිමට වැටුණා වැටලා තින්නේ මගේ කරුමෙටම කූඩුවක් ඇතුළට ඉතින් ගැම්මේම කූඩුව ඇතුළට වැටුණා මට පේන්නේ මට කලින් ආපු ගෙදරදම අඩෝ සිරාවට කක්කි බෙට්ටක් නේ මු කක්කි බෙට්ටකට අත තියන් බං පොඩ බලමු මේ ලාච්චු ඇරලා යතුරක්වත් තිබ්බා අඩෝ සිරාවට මෝ මොන තරම් මෝඩෙක්ද යකෝ තමන් ඉන්න කාමරේම යතුර තියන්මුට පැන ගන්න බැරි වෙලා තමයි මෙච්චරලා ඉඳලා තියෙන්නේ ඉතින් යතුර විතර බව කාපුවා ආපෙක පොඩ්ඩක් වලව පොඩ්ඩක් බලලා මම ලස්සනයි නේ බා මේ තියෙන්නේ අර කිව්ව නිදන් උතුල වෙන්න ඕනේ බලමු අඩෝ සිරාවට තමයි යකෝ සීන් එක මේකයි බං මේ වලව්ව තියෙනවලු බං නිදානේ ඒ නිදානේ ගන්න නම් අපිට රන් කාසි 12කුයි නාග මණිකකුයි මොනවද ආය අපිට ඕන බං බිල්ලක් හරි බං රන් කාසි 12කුත් අපිට හොයාගන්න පුළුවන් බං මේ ඕන තරම් තියෙන්නේ මේ රන් කාසි බලමු කාසියක් ගන්න පුළුවන් තියෙන්නේ ඌව ගන්න පෙන්නන්න නෑ බං මට හිතෙන්නේ ඒක තිබ්බේ මොනවද සාපේටලත් කාසි සාපේට කාසි දෙකක් තමයි හොයාගන්න කියලා නම් තිබ්බේ ඉතින් බං නිකන් තියෙන දේ බං අපි ගත්තාම මොකෝ මේ තියෙන බං බඩු ගැල්ල මේක හොඳට පේනවද ඔයගොල්ලන්ට මේ ලකුණක් වගේ තියෙනවා අන්නේ ලකුණ තියෙන කාසි විතරයි බං ගන්න පුළුවන් වෙන කාසි ගන්න බෑ කාසිය ආවේ නෑ භාග්‍යයක් වෙන්න ඇති ඉතින් පට්ට ගේම් එක ඉතින් එන කාලට සද්දෙන් පට්ට අහන්න ඕවා ඩබල් උනා කියපන් මේ හරි කමන්නේ ගැම්මෙන් ඇන්ටි කරමු එන කාලට සද්ද හැරෙනවා එහෙමද ඉතින් පට්ට ඔන්නේ කෝවාර දෙක මිසික් කරලා ගනින් මෙන්න මේ උල්ල මේකේ මුකුත් නෑ මම මෙතනින් නැවලා මිටිය කෑල්ල නම් මෙතනම තමයි තින්නේ ඔය මිටිය කෑල්ල ඔබලා ගහද්දි උතන තිබ්බ නැත්තම් ආයේ තියෙන්නේ අර මිනි පෙට්ටියක් හරි තිබ්බේ මෙතන තමයි ඔක තියෙන්නේ අම්බෝ නල්ල ගෙඩි ගන්නද මොකද ඒකන වැච්ච පාරන කවුද බං අපි දැක්කේ කොහොමද දැක්කා කියලා කියන මේකේ ඌව ගණන් ගන්නවද බං අපි ගණන් ගන්නවද ඌව බලු කතා කියන්න වාච්චියේ කවුද යකෝ නිදාන හොරකම් කරන්න ආවේ හොරකම් කරන්න නෙමෙයි යකෝ ආවේ අරන් ආවේ මම ඉතියා ගත්තේ හොරකම් කරන්න ආවලු බලපං කියන කතාව නාග වෙනිකව ටික මෙහෙන් තියලා තියෙමු අපිට දැම්ම ඕනි වෙනකන් නැහැ ඉතින් පේනවනේ ඉතින් මේකේ දෙරි ඉතින් අය කෝප් වල පවා රන් කාසි තියෙන ඉතින් නිවාඩු පාඩුවේ වෙලාවක මේ පැත්තට පැනගෙන ඉම්බා අවුලක් නැහැ දැන් ඉතින් මේ කාසි පහ දාලා ඉන්න ගන්නේ ආච්චිව දැක්කා ඔය ඉන්නේ ඉතින් ඔය ඉතල බඩගා ඇවිල්ලා අපි කවදා අල්ලන්නද බං ඔයගේ බඩගා ඇවිල්ලා කවදා අල්ලන්නද ඔය ඉතින් හොඳේ තමා කාසි ටික මේ පැත්තෙන් දාගමු
බං කාසි පහක් නම් දැම්මා. තව අපි කාසි කීයද බං එන්න යන්න ඈ. I think අමු ගවයා. I think අමු ගවයා. හරි බං තව කාසි කාසිය කණ්ඩ දීපංකෝ. හරි බං කාසි කණ්ඩ පුළුවන්. තව කාසි එතකොට කීයද බං 5 3 8යි. තව කාසි අපි 4ක් ගන්න ඕනයි. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. කාසි දෙකෙන් කාසි හොඳයි. දෙකින් බං අම්මට සිරි ආච්චි. ඕ බං උඩට වරෙන් වැඳ උඩට ඔය නා කියන්න පුළුවන්ද බං? ඇද්දට නැගලා ඔය හිටපිය හොරා බඩ ගන්නවා. මම බබ ඉවරයක් කරනවා. කොට හැංගෙන්නම්කෝ තරහ නෑනේ. තරහ වුණත් මට මොකද බං? තරහෙන් අපි දෙන්න යාළු වෙලා හිටියද? ආච්චි යනවා. සෙපාට මේක චෙක් කරගමු. කාසි නෑ එකේ. ඒකත් කාසි. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. කාසි කෝ කියපන්කෝ. තව කාසි දෙකක් ඕනේ යකෝ. තව කාසි දෙකක් ඕනේ සෙපාටම. ඔබ කවුරුද දැක්කද? මෙතන බඩු කැල්ලක් තියෙනවා හරියට. ඒවත් දැන් අපි උඩට යනවා. ඔය ගන්න අරන මෙතන ලාච්චුවක් තියෙනවා. මෙතන වරද තියෙනවා. අස්සියේ I think අම්මු ගාවේ මේ ඇස් දෙක ඉස්සරහා යනවා. මට මිනිස්සෙක් සුවදක් එනවලු. I think අම්මු ගාවේ ඇති. තවකාසි දෙකක් කොන බලන්න මෙතන තියෙන්නේ. මෙතන එකක් දාන්න නම් මෙතන තියන්නේ නැහැ නේද? ඉතින් මමත් I think අම්මු ගාවේ ආච්චි බහැරපන්. මේ බහැරක් යනවලා මම ඕගොල්ලන්ට බඩක් පෙන්නන්න. පෙන්නන්න මේ මම මේක දින්න බලට අහන්න බා. ඉන්න බලන්න එපා අහපන්. ඉස්සෙල්ලා බලලා මේ අහලා පුරුදියා ඉස්සෙල්ලා බලපන්. ඒකින් මං ග්‍රැමර් පොන්න ඉතින් මේක උඹලා දන්නවා නේද කියලා මං හිතනවා. ඔබ යකෝ තැටිය වැටිය යකෝ. අය කෙනෙක් තැටි මේක තැටි ඉතින් මටත් ඉතින් පිස්සු. බං ඩ්‍රම බොන්නේ කියන්නේ ඉතින් ශ්‍රී ලංකාවේ සින්දු තමයි තියන්නේ ඉතින් ශ්‍රී ලංකාවේ එවැනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් මෙහි තබාපන් ගල් දොරක් ඇත නාගමණිකත් සොයාපන් ලැට්ටක් කරනවනේ යන්න ඔය දෙකේ සින්දුවක් අහන්න දීලා නිදහනක් නැත යකුට විල්ලක පුදාපන් ඉතින් බං සින්දු ඉවරයි ඉතින් බලත් ඵලයක් ඉතින් බං තැටි රත් වෙලා වේ මොකද කරගන්න ඕගොල්ලෝ මම කියන්නේ තැටි රත් වෙලා වේ මොකද්ද කරගන්න ඕනේ කියලා පාට කමෙන්ට් එකක් දාපන් ඉතින් බං ඔබ තාමත් මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්න නැතුවද බං මොකද්ද බං ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාපන් බං ඕකේ බෝ කියලා ඔබේ ඇඟින් කැල්ලක්වත් ගන්න නෑ බං අඩෝ ආච්චි අඩෝ ඔබ මට ගහනවද යකෝ දැන් එකයි වැදුනේ ඉතින් ගැහුවා ඉතින් බූත් ගැහුවා වගේ ඉතින් එකයි වැදුනේ කමක් නෑ ඉතින් තරහ නෑ පුළේ ඊයවැල්ලෝ අයිපඩ් එකම
ආච්චර යන වෙලා අපි එහෙම පැනගමු. අර 100ත් එක්ක බෑනේ බං. 100 මෙතන ලැට් එකක් කරනවනේ බං. අඩෝ මම මට නිදාන අරන් ගෙදර යන්න දෙනවා. තා වැඩ දිනවා ඉතින්. හරි මං ඉතින් කාඩ් 12ක් නම් හොයාගත්තා. නාගමණිකත් හොයාගත්තා. ඉවරගත් හොයාගත්තා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බිල්ලක් හොයාගන්නේ කොහොමද කියලා මං කොහොමද? මේ හදිස්සියේ කොහෙන්ද කියලා මං කොහොමද බිල්ලක් ගෙන්නේ? අඩෝ යන්න අඩෝ. මට හරිම අමාරුයි. ඉක්මනට බේත් හොයාගන්න ඕනේ. මොනවද මේකේ පට්ට කියන්න බං ඉතින් සිංහල වොයිස් තමයි ඉතින් ඔක්කොම තියෙන්නේ. දැන් වෙන ගේම් වල නම් තියෙන ඉංග්‍රීසි අඩෝ මොකද්ද මේ නිදානයක් ගන්න වෙලාව ඇවිල්ලා ලැට්ටයක් වෙන්නේ මෙතන ඵලයන්කෝ බං. ඇදිවොත්තු මට ගහන්නද අර පාලයන් යන්න පොඩ්ඩක් මම HP එක අරගෙන බලපන් වන් ෂොට් එක වැදුන HP එක ඉවරයි. හොඳට මම HP ගන්න එකක් තියෙනවා. නැත්නම් ඉතින් ඉවරයිනේ මම HP එක. මම මුන් දෙන්නම පල්ලෙහාට ගෙන්න ගත්තා නම් වැඩේ ගොඩ හරි නාකි ගෑනවා. එන්න ඔයා කලබලයක් අට මෙනි කරන් යන්න මිනිමේ ඉදාවන අරන් යන්න මේක තිබ්බම් සල්ලිකාරයෙක් ඉතින් උගලන් නිදානේ ඕනනම් වරින් ඒ ගෝල් බැත් කරේ මට දෙන්න නිදානේ පොඩ්ඩක් අනේ පාලයන් බං යන්න අපි උඹලා වගේ මොකද බං වින්ඩු දැම්මේ උඹලා මුකුන්ද අපිට කෙනෙක් වඩා ලිවර් එක ඇදපන් ලිවර් එක ඇද්දා අම්මා මෙතන තමයි බං නාගමණික දාන්න කිව්වේ නාගමණිකත් අම්මා හරි වැඩේ ගොඩ කාසි 12ත් හරි නාගමණිකත් හරි ලිවර් එක දැම්මා මේ අපේ බැටරියක් දැහලා බං බැටරි 20යිලු ඕබම් මේ ලිවර් එක අදින්න පෙන්නන්නේ නැද්ද ඇරුණා ඉතින් මම බිල්ලක් දෙන්න ඕනේ බිල්ලක් දෙන්න මේ ටීවී බලපන් ඉතින් රන්මුග මැණික් තියනවා ඉතින් පුරුවලා ඉතින් මට ආවගේ මේ තියෙන්නේ නිදානේ මම ඉතින් උඹලට ඉතින් දෙන්න රත්තරන් තනියම මම මේ ඔක්කොම ගන්නවා කොලින් පිරিলা හා තනියම මට මේ ඔක්කොම දැන් තියෙනවා අඩෝ අටෝ නෝ බං to be continue ඒ කියන්නේ තව කොටසක් තියෙනවා